දැන් ශබ්ද පූජා මැදේ ධර්ම දේශනාව සඳහා ගරුකටයුතු දේශකයාණන් වහන්සේ මේ ධර්මශාලා පරිසරයට ගෞරවයෙන් වැඩම කරවාගෙන ආවා. පොට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ 2025 වසරේ පවත්වනු ලබන පින්කම් මාලාවේ අද දිනට නියමිත මේ විශේෂ ධර්මානුශාසනාව සඳහා වැඩමවා වැඩ සිටිනවා. ලංකාවේ විදේශයන්හි ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් වෙලා වටිනා ගැඹුරු ධර්ම කාරණා විග්‍රහයන් සිදු කරමින් කටයුතු සිදු කරන ශාස්ත්‍රපති ගරු කටයුතු විචිත්‍ර ධර්ම කතික වටගොඩ මග්ග විහාරයේ ස්වාමීන් වහන්සේ විහාරස්ථ මහා සංඝරත්නය වෙනුවෙන් දායකත්වයන් වෙනුවෙන් පන්සල හා සැබඳුණු සතර පීර්වේ දායකාරකාදීන් වෙනුවෙන් උන්වහන්සේ නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපි පළමු කොටව පිළිගනු ලබනවා. අද මේ වගේ අවස්ථාවක් විහාරස්ථානයේ උදා කරගන්න ලැබුණේ විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනා පින්කමෙහි පිළිති දායකත්වයන් නිසා. විශේෂයෙන් අද මේ ධර්මානුශාසනා පින්කම තමන්ගේ ජන්මදිනයේ නිමිති කරගෙන අප විහාරස්ථානයේ කුරුපග දායකාවක් වන මහේසිකා නාරංගොඩ මෙනවිය අද තමන්ගේ උපන්දිනයේ වෙනුවෙන් උපන්දින දානය වටිනා ආශිර්වාදයක් ඇතුව මේ ධර්ම දානමය මහ පින්කමේ කටයුතු සූදානම් කළා. විශේෂයෙන්ම සැමට ධර්ම අවබෝධය සඳහාම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාව ආශිර්වාදාත්මකව සැමට සිද්ධ කරනවා. මේට වසර 3කට පෙර ආතුවයි ආදරණීය පියතුමා ජයශ්‍රී නාරංගොඩ මහත්මයාණන් ජන්මාන්තරගත වුණේ. මේ පරිලෝකීය ආදරණීය පියතුමාට පරිලෝකීය පුණ්‍යානුමෝදනා කරමින් කුඩා කල සිටම තමන් ධර්ම මාර්ගයේ ආවාසය ලබා දෙමින් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා දුන්නු ඒ ආදරණීය මිත්‍රණිය අමරා විජේසිංහ මහත්මියට පරිලෝකීය පුණ්‍යානුමෝදනා කරන්න වගේම අපේ කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ දායක සභාවේ පළමු සමාජිකයා වූ ගෞරවය ලබන්න තමන්ගේ ආදරණීය සීයා එඩ්වර්ඩ් නාරංගොඩ මහත්මයාණන් වාසනාවන්ත වුණා. අපට පුංචි කාලේ ඉඳලා දරුවෙකුට වගේ කොහොම සලකපු කෙනෙක්. ඒ වගේම වැඩසිට අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අප ගුරු දේවෝත්තම ගරුකටයුතු ආචාර්ය මාදුළුවාවේ සෝපිත නාහිමිපාණන් වහන්සේ හා සමග ලෙන්ගතු ආදරෙන් බැඳුණු ලෙන්ගතු දායක පවුල් එඩ්වර්ඩ් නාරංගොඩ මහත්මයා වගේම මිලී නාරංගොඩ මාතාව මිත්‍රණිය. ඒ වගේම පල්ලව සපත් සියලුම ඥාති වර්ගයා සිහිපත් කරමින් ඒ හැමත පල්ලවෙන් පුණ්‍යානුමෝදනා සිදු කිරීමයි මේ පින්කමෙහි බලාපොරොත්තු ආරමුණ. ඒ වගේම සෑම දිනාගෙම ජීවිතවලට ප්‍රදීපස්තම්භයක් වෙමින් නිරන්තරයෙන්ම පින්කම් සඳහා තමවන් දිරිමත් කරන රාණිකා දේවි නාරංගොඩ ඒ ආදරණීය මෞතුමිය ඒ වගේම සෑම පින්කමක් සඳහාම තමන්ට කල්යාණ මිත්‍රත්වයෙන් සහාය ලබා දෙන දිලුසි විජේනායක මහත්මිය ඒ වගේම අපේ කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ සෑම කටයුත්තකටම ප්‍රෝගාමී ප්‍රධාන දායකත්වයක් සපයන තමන්ගේ ආදරණීය නැන්දනිය ශීලා ඊබට් මාතාව ඒ ඇතුළු පවුලේ අනිකුත් සියලුම ඥාති එක් කරගෙන ඒ වගේම වටිනා කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබමින් අද මේ වටිනා පින්කමේ සියලු කටයුතු සංවිධානය කළ දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කටයුතු වඩා සාර්ථක කරගනිමින් කටයුතු කරන්න පින්වන්ත දායකත්වයන් අපේ වැඩමවා වැඩ සිටින අපේ ගරු කටයුතු වටගොඩ මග්ග විහාර ස්වාමීන් වහන්සේට ඉමහත් ගෞරවයෙන් ආරාධනා කරලා වැඩම කරවාගෙන මේ පින්කම ලස්සනට සාර්ථකව සිදු කරගන්න. සමහර ධර්ම දානමේ පින්කම තමන්ගේ ජන්මදිනයේ දවසේ ධර්ම දානයක් ඒ වගේ පැමිණි සෑම දිනාටම ධර්මානුශාසන අවසානය කරන සංග්‍රහයක් ඒ සියල්ලක්ම මෙලෙවින් සූදානම් කරලා කටයුතු කරන්න මහේසිකා නාරංගොඩ මෙලවිය කල්පනා කළා. ඉතින් සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට ප්‍රාප්ත වේවායි ප්‍රාර්ථනා කරමින් දැන් මම වැඩි වෙලාවක් ගත යුතු වන්නේ නැහැ. ධර්මානුශාසනාවටයි අවශ්‍ය අවස්ථාවන් සපයා දිය යුතු පවතින්නේ. ඒ නිසා අපි මහත් ගෞරවයෙන් ආරාධනා කරනවා
විචිත්‍ර ධර්ම කතික ගරු කටයුතු වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේට චාරිත්‍රානුකූලව දෙහත් වට්ටිය පිරිනම ධර්මානුශාසනාව සිදු කිරීම වෙනුවෙන් ඒ මූලික කටයුතු හඳුන්වා දීම සිදු කරන අපේ නිවේදක මහත්මිය පැමිණලා ඉන්නවා. එතුමාට මේ අවස්ථාවන් සපයනවා. එතුමා කියන ඒ කාර්ය මටම සිදු කරන්න කියලා. ඒ අනුව මුලින් මතක් කළ යුතු සියලු කරුණු කාරණා සිහිපත් කළා. ඒ අනුව දායකත්වයේ විසින් ආදරණීය මේනියන් හා සමග අපේ මහේසිකා නාරංගොඩ මෙනවිය දැන් චාරිත්‍රානුකූලව දෙහත් වට්ටිය ගරු කටයුතු ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කරන වෙලාව ඒ දෙහත් වට්ටිය පූජා කරමින් කරන ආරාධනාව හා සමග තමන්ගේ ඒ ආරාධනාවට එක්වීමට කවුරුත් සාදුකාරයක් පවත්වනවා. ධර්මදේශනාව ආරම්භයේදී මතක් කරනවා කවුරුත් තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාවලියට කරගන්න. තමන් වාඩි වුණාට පස්සේ ධර්මදේශනාව අවසන් වෙනතුරු ශාලාවෙන් එළියට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. එම කාට හරි කලින් යන්න ඕන නම් දැන් එළියට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ධර්මදේශනාව ආරම්භ වුණාම ධර්මදේශනාව අවසන් වෙනතුරාම වාඩි වෙලා ධර්මානුශාසනාවට සම්බන්ධ වෙන්න කිසිම හේතුවක් නිසා ජංගම දුරකථන නාද වීමක් වෙන්න බෑ. ඒ වස්තියලක්ම ක්‍රියාවලියට කරගන්න. හඬනගා සාදුකාරය ධර්ම ශ්‍රවණයේ පූර්වෙහි පංචශීලයේ සමාදන් වීම සඳහා හැමදෙනාම හඬනගා නමස්කාරය Saddhammam Muni Rajasa Sunantu Saggamo
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස ධමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහಂತಿ कोटे श्री नाग विहाराधिपति गरुकटयुक्त पूजनीय पंडित वतुरवीर नवकियान अवसराई सुजात नायक लघु स्वामी महासे वरक प्रमुख महासंघ रत्न अवसराई श्रद्धावंत पिंडुनी तुम लोकाग्र वो भाग्यवत अरिहत सम्मा संबुදුරජාණන් වහන්සේගේ අවවාදය ශාසනය කෙටියෙන් ප්‍රකාශ කළොත් වචන තුනකින් කියත හැකියි. සිත දමනය කරගන්න. සිත දමනය කිරීමෙන් සියලුම ප්‍රතිලාභ සියලුම සැපයන් අධිගමනය කරන්නට පුළුවන්. ඒ තමයි මාතෘකා කර ගාථාවෙන් කියුනේ. चित्तස්ස දමතෝ සාධෝ චිත්තං දන්තං සුඛාවහං සිත දමනය කර ගැනීම යහපත් දමනය කරගන්නා වූ කරන ලද සිත සැප එළවයි කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. හිඟතුනි බුදුරෙක් ලෝකේ පහළවන්නේ ලෝකයේ තුල ඇති සාමාන්‍ය සත්වයාට නොපෙනෙන සාමාන්‍ය සත්වයා අවබෝධ කර නොගන්න සත්‍යයක් දේශනා කිරීමටයි. වැසී තිබෙන සත්‍යයක් මතු කර පෙන්වීමටයි. ඒකට අපි කියනවා දුක්ඛාරය සත්‍ය කියලා. ඒ දුක්ඛාරය සත්‍ය නැවත නැවත ඇති වෙන්නේ දුක නැවත නැවත ඇතිවන්නේ හේතුවක් නිසා. ඒකට කියනවා සමුදය ආර්ය සත්‍ය කියලා. ඒ දුකේ සමුදය නැති බව නම් වූ පරම සුඛයක් පවතිනවා. ඒකට කියනවා නිරෝධාර්ය සත්‍යය. ඒ නිරෝධාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට කළ යුතු පිළිවෙල මාර්ග ආර්ය සත්‍යය. ඒක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා දීර්ඝව විස්තර කරනවා. මේකට කියනවා චතුරාර්ය සත්‍ය. සත්‍ය කියන්නේ මොකක්ද? සත්‍ය කියලා කියන්නේ පින්වත්නි සත්‍ය සාමාන්‍යයෙන් විවරණය වන්නේ යම් ප්‍රකාශනයක් යමෙක් සිද්ධ කළොත් ඒ ප්‍රකාශනය ලෝකෙහි සත්‍ය වශයෙන්ම සිද්ධ වේද? ඒ කියපු දේ ලෝකේ සත්‍ය වශයෙන් පවතීද? එසේ නම් මේ සත්‍ය වශයෙන් නගන්නේ සැබවින්ම වෙයිද? දැන් අපි කියනවා මම ඊයේ ගමට ගියා. සැබවින්ම ඒ දේ සිදු වුණා නම් මගේ ප්‍රකාශනය සත්‍යයි. මම ඊයේ ගමට ගියේ නැත්නම් ඒ ප්‍රකාශනය